2025 මැයි 6 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා අදාළ නාමචනා බාර ගැනීම ආරම්භ වූ අවස්ථාවේ සිට අද රාත්‍රී 12 දක්වා කාලය සම්පූර්ණයෙන්ම ඡන්ද අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ සඳහා ඔවුන්ගේ ප්‍රචාරක කාලය ලබා දී තිබුණා. තුන්වෙනි දින අද මධ්‍යම රාත්‍රී 12 සිට නිහඬ කාලය ආරම්භ වෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී පැය 48ක් කාලයක් නිහඬ කාලය සඳහන් කරනවා. ඒ අනුව මෙම කාලය තුළදී කිසිදු ආකාරයක වෙන ප්‍රචාර කටයුත්තක් සිදු නොකළ යුතු බව ඉතාම කරුණාවෙන් දැනුම් විශේෂම මේ මැතිවරණය පැවැත්වෙන පළාත් පාලන ආයතන මට්ටමින් පළාත් පාලන 339ක් සඳහා පැවැත්වෙන්නේ. ඒ නිසා මීට අදාළ පළාත් පාලන 2017 අංක 16 දරන පළාත් පාලන ඡන්දයෙන් පනතර අනුකූලව මේ කටයුතු කළ යුතු වෙනවා. ඒ විශේෂම සඳහන් කළ යුතු කාරණාවක් තමයි මෙම පළාත් පාලන මැතිවරණයට අදාළව පළාත් පාලන 339ක් සඳහා 70000කට අධික අපේක්ෂක සංඛ්‍යාවක් නාමචනා බාර දීලා තිනවා. මේ අතරින් ඡන්ද මධ්‍යස්ථාන 13759ක ඡන්ද විසුම් සිදු වෙනවා 6 වෙනිදා උදෑසන. ඒ වගේම ගණන් කිරීම ශාලා 5783ක ගණන් කිරීමේ කටයුතු සිදු කරන ලබනවා. පළාත් පාලන මෙතන කොට්ටාශ 4877ක මේ ගණන් කිරීම කටයුතුන් පසු ඒ කොට්ටාශ අදාළ ප්‍රතිඵල ප්‍රකාශිත පත් කිරීම සිදු කරන ලබනවා. මෙසේ කොට්ටාශ මට්ටමින් සිදු කරන ප්‍රතිඵල ප්‍රකාශ කරන පසුව එම කොට්ටාශ වලට අදාළ ලියකිලි සියල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒ පළාත් පාලන ආයතනයට අදාළ තේරීම් බාධිතයට ලැබීම සැලසුම් පසු ඒ එක් පළාත් පාලන ආයතන අදාළව සමස්ත පළාත් පාලන ආයතනයේ එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගත් මන්ත්‍රී දුර සංඛ්‍යාව සභික දුර සංඛ්‍යාව සම්බන්ධයෙන් අදාළ ප්‍රතිඵල නිකුත් කිරීම දිස්ත්‍රික් තේරීම් බාධිතයට සිදු කරන ලබනවා. ඉන්පසු ඒ සියලුම තොරතුරු ප්‍රධාන කාර්යාලය මගින් ජනමාධ්‍යට ලබා දීමට කටයුතු කරනවා. ඉතින් අපි විශේෂම ඉල්ලා සිටින්නේ මේ නිහඬ කාලය අද මධ්‍යම රාත්‍රියේ ආරම්භ වෙන යනුව නිහඬ කාලය ඔබට ලැබිච්ච දින ගාන වගේම ඡන්ද දායකයාට මේ දින දෙකක පැය 48ක කාලය ස්වාධීනව තමන්ගේ මතය තීරණය කරගන්න අවශ්‍ය පරිසරය වටපිටාව සකස් කර දෙන්න ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒත් එක්කම ඔබ දන්නවා ඡන්දය ඔබට මේකට ඔබට නිල ඡන්දයන් නිපද ලැබී තියෙනවා. ලැබී නැත්නම් ඔබට පුළුවන් ඔබ ආසන්නම උපතපැල් කාර්යාලයෙන් ඔබට සාමාන්‍යයෙන් ලිපි බෙදීම් කරන උපතපැල් කාර්යාලයේ ඔබට අදාළ නිල ඡන්ද පැත තිබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට ගිහිල්ලා ඊට අදාළ නිල ඡන්ද නිපද ඔබට බාගත කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ මගින් ඔබට ඕනම් පිටපතක් ලැබ ගැනීමේ හැකියාවක් තියෙනවා. කෙසේත් වැදගත් වෙන්නේ නිල ඡන්ද නිපද තිබුණා හෝ නැතුව ඔබට ඡන්දේ පාවිච්චි හැකියාවක් තියෙනවා. ඔබ මේ පළාත් පාලන බල ප්‍රදේශවල අද ඡන්ද මධ්‍යස්ථාන ලියාපදිංචි ඡන්ද දායකෙක් නම් ඔබට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඔබට අවශ්‍ය වෙන්නේ වළංගු හැඳුනුම්පතක් රැගෙන යාම. විශේෂ ජාතික හැඳුනුම්පත, වළංගු විදේශ ගමන බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රය, ඒ වගේම ඔබ දන්නා විශ්‍රාමිකයන් සහ විශ්‍රාම දෙපාර්තමේන්තුව නිකුත් කරන ලබන හැඳුනුම්පත, ඒ වගේම අපි නිකුත් කරන తాවකාලික හැඳුනුම්පත් නිකුත් කරන විශේෂ මැතිවරණ ඉලක්ක කරගනිමින් එවැනි తాවකාලික හැඳුනුම්පතක් රැගෙන යන්න පුළුවන්. ඒතර මේ වළංගු හැඳුනුම්පත් ඔබ ළඟ තියෙනවා නම් ඒ රැගෙන ගිහින් ප්‍රමාණවත් වෙනවා. ඔබ තොරතුරු දැනගැනීම වැදගත් වෙන්නේ ඉතා පහසුවෙන් ඡන්ද මධ්‍යස්ථානයේ කටයුතු කරගෙන යාමට ඔබට හැකියාව ලැබෙන නිසා. ඒත් එක්කම අපිට ආබාධ ඡන්දය සම්බන්ධයෙන් කියන කාරණා විශේෂයෙන්ම දෘශ්‍යාබාධය සම්බන්ධයෙන් මෙම පළාත් පාලන ආයතන 339ටම අදාළ සෑම ඡන්ද පොලකම ඔබට ඒ අදාළ අපි ස්පර්ශක රාමුව නැත්නම් ටැක්ටයිල් බැලට් එකක් ස්පර්ශක රාමුවක් අපි ලබා දීලා තිනවා. ඔහුගේ ජාත්‍යන්තර සහ පාර්ලිමේන්තු මෙතන වගේ ඔබට පුළුවන් දෘශ්‍යාබාධයන්ට ඒ භාවිතා කරමින් තමන් ස්වාධීනව තනියෙන් ගිහලා තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි චලනාබාධ තියෙන ඡන්දයන්ට පුළුවන් එම ඡන්ද මධ්‍යස්ථානයේ තුල ප්‍රවාහන පාසුකම් සපයන්න දැනුම් දීලා තියෙනවා දිස්ත්‍රික් ලේකම්තුමාලාට. ඡන්ද මධ්‍යස්ථානයේ තුල ඡන්ද සලකුණු කරන ස්ථානය පිහිටා තිබෙන්නේ බොහෝ දුර පරිසරය ඇතුළත නම් කඳු වගේ ප්‍රදේශයක නම් අපි ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පාසුකම් ලබා දීම සඳහා ඔවුන් දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඒ පාසුකම් ලබා ගන්න. ඊට අමතරව ඔබට ඡන්ද මධ්‍යස්ථානය ළඟටම යන්න අවශ්‍ය නම් කලින් අවසර ලබා ගැනීමට එළිය කිව්ල තිබුණේ සකස් කරලා ඒ ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள உடனே சப்ஸ்கிரைப் பண்ணுங்க.